අයිබෝන් විස්මිත TV නරඹන ඕගොල්ලෝ හමුවට අපි අදත් ආවා ලස්සන නියුරුසර වැඩසටහනක් අරගෙන. මේ වැඩසටහනේ විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 21 වෙනිදා 2026 මාර්තු 21 වෙනිදා අපූර්ව සංගීත ප්‍රසංගයක් තිබෙනවා. සංගීත ප්‍රසංගයට සමගාමීව තමයි අද මේ නියුරුසර පස්වෙනි වැඩසටහන ඔබ ඉදිරියේ මෙලෙස හරිනේ. ඉතින් අද දවසේදී අපේ ආදරණීය කලාකාරයන් කීප දෙනෙක් වැඩසටහනට එකතු කරගත්ත වෙනද වගේම බොහෝ දක්ෂ කලාකාරයන් කීප දෙනෙක්. ඉතින් අපි සූදානම් වෙනවා ඔවුන් එක්ක මොහොතක් කතා බහ කරන්න, ආගිය තොරතුරු පිළිබඳව කතා කරන්න. මගේ වම් පැත්තේ ඉඳන් මගේ ළඟින්ම මේ වැඩසටහනේ මෙහෙයවන්න. මේ වැඩසටහනේ අයිතිකරුවා කිව්වොත් හරි. කලාවේ විවිධ පැති නියෝජනය කරන ආදරණීය කලාකාරයෙක්, නර්තනය, ගායනය, රංගනය මේ ආදී කලාවේ විවිධ පැති ඔහු නියෝජනය කරනවා. හොඳයි, අපි පිළිගනිමු ආදරණීය කලාකාරවා නුවන් විජයශ්‍රී. ආයුබෝවන්. හොඳයි, ඒ නුවන් විජයශ්‍රී මම ඊළඟට හඳුන්වලා දෙනවා තවත් බොහොම දක්ෂ කලාකාරිනියක්. මේ ශ්‍රීඩීම්ස් ගීත සරණියේ එයත් ගීතවත් වෙනවා. හොඳයි, අපි හඳුනා ගනිමු මේ ආදරණීය කලාකාරිනිය ලලිතා අමරතුංග. අයිවන්. ඉතින් කොහොමද මේ දවස්වල? අපි ඉන්නවා පොඩි කලාකෘතියකට ඉස්සල ඒ අතරේ ඉතින් ආදරණීය මගේ සොල්ලා ආත්මක ගීතයක් ගායනා කරන්න ඔබ නර්තන ආචාර්යවරියක් නේද? ඇයි ගීතයක් ගායනා කරන්න හිතුවේ? මට ආරාධනා කරා. ඉතින් මොකද මම පහුගිය කාලේ පොඩ්ඩක් මේ පැත්තට පොඩ්ඩක් නැඹුරු ගීත ගායනා කරන්න. ඒ මගේ ආදරණීය මේ පාසල් මිතුරු හින්දා ඒ අවස්ථාව ලැබුණේ. ඉතින් ඒක මම හිතන්නේ මගේ යාළුවා දැක්කද කොහෙද? එයා මට ආරාධනා කරා. ඉතින් මම සින්දුවක් කියන්න. කොහොමද අපි වේදිකාවේ දැකලා නැහැ ඔයා සින්දු කියනවා. මේකේ අපිට CD සරණී දකින්න පුළුවන් නේ? ඔව්. හොඳයි. අයිවලනේ. අයිවල්. මේ අපි ලලිත් අයිජී කියලා කියන්නේ අපි ඉස්සරහට කතා කරමු තොරතුරු ලලිත් විජේරත්න කලාකරුවෝ ගැන ගොඩක් දේවල් තියෙනවා කියලා අපි ඉස්සරහට ඉගෙන කතා කරනවා. ඊළඟට මම හඳුන්වා දෙන්නේ තවත් ආදරණීය කලාකාරිනියක් ශ්‍රී ලංකාවේ දකුණු දකින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය මෑත භාගයේ ඉඳලා ගීත ගායනයට යොමු වෙලා තියෙනවා. ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. කාලයක් ඇය ටෙලිනාට්‍ය රංගනයේ පමණයි යෙදී සිටී. නමුත් දැන් ගීත ගායනයත් කරනවා, රංගනයේ ගායනය දෙකම ඇය කරගෙන යනවා. හොඳයි, අපි හඳුනා ගනිමු මේ ආදරණීය කලාකාරිනිය සුමිත්‍රා ලක්මාලි. අයිබෝන් ලක්මාලි. අයිබෝන් නේ. හොඳයි, ඉතින් කොහොමද? මේ දවස්වල නම් ඒ රංගනය කරගෙන ගෙදෙන්නේ නැහැ. මගේ ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඒ ව්‍යාපාරය කරගෙන තමයි මේ දවස්වල නම් ඉන්නේ. හොඳයි. අපිට තවත් ආදරණීය කලාකාරියෙක් මුණ ගැහෙනවා. ඔහු කාලය තිස්සේ කලාවේ නියැලලා ඇති. අපි ඔහුගෙන් තොරතුරු අහලා දැනගනිමු. කොහොම හරි අපිට හම්බ වෙන්නේ අద్భుත බෝනිකා චිත්‍රපටයේ අපූර්ව චරිතයකට පණ දෙනවා, ප්‍රධාන චරිතයකට පණ දෙනවා. ඒ කරා තමයි මේ ආදරණීය කලාකරුවා අපි හඳුනාගන්නේ. ඊට පස්සේ අපි තවත් චිත්‍රපටයකට ඔහුගේ රංගන දායකත්වයේ එකතු කරගත්තා. මේ CD ස්වර්ණගී සරණී ඔහුත් ගීතවත් වෙනවා. අපි හඳුනා ගනිමු යාදකේ කලාකරුවා අජිත් ප්‍රියන්ත කුමාර. අයිබෝන් අජිත්. අයිබෝන්. හොඳයි. අජිත් කොහොමද ඉතින්? මොකද හිතෙන්නේ? හොඳයි, ඉතින් සන්තෝෂයි. අපිට හරි සන්තෝෂයි ඔයගොල්ලෝගේ එකතු වෙලා මේ වගේ ලස්සන වැඩසටහනක් කරනකොට අපිට ගොඩක් සතුටුයි. අපි ඉස්සරහට කතා කරමු. කලාව නවතින්නේ කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ? අපි ඉස්සරහට කතා බහ කරමු. එහෙනම් මම අවසන් වශයෙන් හඳුන්වලා දෙනවා තවත් බොහොම දක්ෂ කලාකරුවෙක්. ඔහු ගායනය රංගනය දෙකේම අපූර්වව යෙදෙන කලාකරුවෙක්.
චිත්‍රපට කීපයක ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වැඩිපුර ඔහු නියැලෙන්නේ ගීත ගායනයේ පැත්තේ. ගීත කැසටයක් පවා කරපු කලාකාරයෙක්. ප්‍රසංග වේදිකා ගණනාවක ගීත ගායනා කරපු කලාකාරයෙක්. අපේ වැඩසටහන අපේ ප්‍රසංග ගණනාවකදීම අපිට හම්බුණා. ආධුනිකෙක් නොවේ, අපිට අමුත්තෙක් නොවේ. හොඳයි, අපි හඳුනා ගනිමු මේ ආදරණීය කලාකරු සිරිල් සුසන්ත. ආයුබෝවන් සිරිල්. ආයුබෝවන්. අපි සිරියයි කියලා තමයි කියන්නේ වේදිකාවේ එකට මුණ ගැහෙන කලාකරුවෙක්. සිරිල් මේ දවස්වල මොකද? මේ දවස්වල නැතිනම් සිංදු කියන එක තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් ඒ රයිතයි සිරියයි. ඔව් පොඩි අදුවියක් තියෙනවා කරනවා මේ සාමාන්‍යයෙන් ගායකී මේ මියුසික් එකනේ සිංදු කියන්නේ නේ. අපි අද පුංචි අදුවියක් වාඩ දෙනවා මියුසික් නැතුව සිංදුවක් කියන්නේ. ඉතින් මම මියුසික් එක වැඩි කොහොමද වෙන්නේ? 21 වෙනිදා හවස 6ට තමයි මේ ප්‍රසංගය තියෙන්නේ. මහකුඹුර පුරාණ විහාරස්ථ ප්‍රධාන ශාලාවේ හවස 6ට තියෙන්නේ. ඉතින් එදාට අපි අර ප්‍රවීණ කලාකාරිනියන් දෙදෙනෙකුට සම්මාන ප්‍රදානයක් සිදු කරනවා. මේ ප්‍රසංගය එකම ඒ දෙක සිදු කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් කවුරුත් ඉතින් මුවන් ප්‍රසංගයක් කරද්දී පැරණි කලාපවමත කලේ නැහැ නේද? ඒ මුවනික වැඩ කරන ලොකු පළපුරුද්දක් තියෙනවා නේද ලක්මාරි? ඇත්තටම මොකද මේ මම දැන් නිවන් එක ඉන්නේ අවුරුදු 22ක් විතර වෙනවා මට හම්බෙලා. මම හැබැයි ගීත ගායන පැත්තට නම් ගිහිල්ලා තිබ්බේ නැහැ. කොයිද මේ කලාවේ තමයි රංගන ජීවිතවලදී තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් නුවන්ම තමයි මාවත් මේ තත්ත්වෙට දැම්මේ. සින්දු කියන්න කියලා. සින්දු කියන්න කියලා. මේ නුවන් කීප තමයි මම සින්දු මේ සිරියයි. ඔව්. මේ හැදෙත් මේ ලක්මාරි සින්දු කියනවා. ස්වර්ණගී ග්‍රී ශ්‍රීගී ස්වර්ණගී සරණී. ඔව් ලක්මාන් ඉතින් එදාට වඩා දැන් නම් ගොඩාක් හොඳයි. ඔයත් තුන්තු වෙලා තියෙන්නේ නේ. ඔව්. මට ඇත්තටම ගොඩක්ම මේ සිරියය තමයි මේ කියලා දුන්නේ ලක්මානි මේ විදිහට කියන්නේ මේ විදිහට කියන්නේ ඔයා මේ සින්දුව කියන්නේ මේ සින්දුව කිව්වොත් මේ වැඩ හරියන්නේ මෙහෙමයි කියලා ඇත්තටම ගොඩක්ම සහයෝගය දුන්නේ සිරියයියා. අපි වන්නේ නෝ. ඔව් සිරිය ඉතින් මොටම ඉතින් පොඩක් අවුලෙන් පුරාදකලා කියලා දෙනවා මේ විදිහට කියන්නේ කියලා. ඒක ඉතින් සිරියයිගේ තියෙන මනසකම නෙමෙයි. අජිත් අපිට හම්බ වෙන්නේ අද්භූත ගෝලික චිත්‍රපටයේ නේද? ඔව් අජිත් ඊට කලින් මම නම් දෙකලවත් හිටියේ නෑ. නුවන් තමයි මේ සම්බන්ධීකරණය හදන්නේ. අද්භූත ගෝලික නම චිත්‍රපටයේ වුණ අපූර්ව චරිතයකට වනපෝනවා. ඊට පස්සේ අපි දෙවනි නිර්මාණයේ සමන්න කඳුළු චිත්‍රපටයේ අපි පටන් ගනිද්දී අපි ඒ වෙනුවෙන් අජිත්ගේ රංගන දායකත්වයේ යොදාගත්තා. තවදුරටත් උගත කෙරෙනවා. ඉතින් අජිත් ගායන ශිල්පියෙක් විදිහට අපි දැකලා තිබුණේ නැහැ. ඊට පෙර ඉගෙන පොඩක් කියනවා. එහෙනම් ඉතින් මම ඔය අලුත් එක සින්දු කියනවා. ඒ වගේ අවස්ථාවල සමහරවිට හම්බෙලා තියෙනවා. මෑතකදී ඉඳන් ගොඩක් අවසන් හම්බුනේ නැහැ. මාසෙකින් ඔයාලා හම්බුනේ පස්සේ තමයි දැන් මේ අවස්ථාවක් ගලාගෙන ඉන්න පුළුවන්. මුල් කාලේ මම නුවන්ම තමයි යොමු කරේ. මේ කලාපෙත් ඉස්සරහ චිත්‍රපටයකට සම්බන්ධ කරා. ඉතින් ඊට පස්සේ මම රැකියාවත් එක්ක මට මේ අවස්ථාව ගන්න බැරි වුණා. එහෙම ඈත්වල හිටියදී දැන් ඉතින් ආයේ ඉතින් මේ වයසත් එක්ක මේ වයසට නේද? මේ විශ්සුන වල කියන්නේ. දැන් අපි ඉන්නේ බේබි මොනවද? එතකොට මේ ලලිතයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා. ශ්‍රී ස්වර්ණගී සරණී ගීත ගායනා කරනවා. මොකද හිතෙන්නේ? මම ඉතින් ඉස්සල්ලාම ආවේ කලාකාරයෙක් හැටියට ආවේ ගීත ගායනා කරන්න මේ ඉස්සල්ලාම ආවේ ගීත ගායනා කරන්න හම්බුනේ ඕන හම්බෙන්න ඕන දෙයක් තමයි ඉතිරිලා ගීත ගායනා කරන්නේ. නැත්නම් සම්මිතින් කලේ මගේ රංගන ගීතම ඉස්සල්ලාම ආවේ. ඔව්. හොඳයි. මේ ලලිතකේ වල කොහොමද? ඔව් අක්ක තමයි. අක්ක තමයි. අක්ක තමයි නේද කොහොමද? මේ ලලිතකේ මේ ඔයා ගොඩක් ඉස්සර වේදිකා නාට්‍ය වල බලලා තියෙනවා නේද? ගොඩක් ඉස්සර. ඔව්. ඒක නේ මම අහලා තියෙනවා මම
උණු පොතේ දැක්කා ගොඩක් ඉස්සර අනුවාපු නාට්‍ය වල රූපරාමයක් මම දැක්කා. මේ කොහොමද ඒ අතීතේ උඩ මතක් කරමුකෝ. මේ ගෙදරදා අපේ සමුගත් රජිතරුජු මගේ ආදරණීය සොයලෙක් එතකොට මම ඒ ලෙවල් කරලා ඉවරුණා විතරයි. ඒ නාට්‍ය මට රඟපාන්න සිරිලාරි බාල මහත්තයාගේ සීමා නාට්‍ය තමයි. ඉතින් හරි සුන්දරයි ඒ කාලය ඇතුළම. ඉතින් ඒකට දුවන වෙලා නැහැ. නෑ ලොහ වෙලා නෑ. ඉස්කෝලෙන් අවුරුද්දක් විතරයි. අපි මේදාවේ ලලිතකගේ දීදී ගැන මතක් කරමු. බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. අපි ආදරය කරන බොහොම දක්ෂ අපූර්ව රංගන ශිල්පියක්. අපූර්ව හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක්. දුර්ගන්තුට කියමුද? ඇත්තටම රංගපෑවා ගොඩක් ටෙලිනාට්‍යවල හිටියා. එයා ඉස්කෝලේ කාලෙදම එයා තමයි ගොඩක් රංගනේ පැත්තට අපි දෙන්නත් යාළුවෙත් නාට්‍ය තමයි. එහෙම ඇවිල්ලා ඉතින් දුවත් ඒ පැත්තට නැඹුරුණා. දැන් එයා කසාද බඳලා එයා රාජ්‍යසේවයේ මේ ලලිතකේ මොකද මේ යාවිච්ච දිල්ලි ගැන මොකද කිව්වේ? ඔව් වේදිකා නාට්‍ය ගැන මට ඇත්තටම මගේ ජීවිතේ වුණා අන්තිමට. මොකද අපි දෙන්න එකතු වෙලා ඉතින්. දිල්ලි දෙන්නට කවුද කියන්නේ? මගේ මහත්තයා. මේ මහත්තයා කියවුවා. මහත්තයාත් ඇත්තටම කලාවට බල කෙනෙක්. අපි දෙන්න මුණ ගැහුනේ ඒ මෙසේ සිදුවිය කියන නාට්‍යයේ. ඒක එසේම සිදු වෙලා දැන්. එසේම සිදු වෙලා. බැරිපද මම නාට්‍ය සිල්වක කියනවා. අයියා කාර්ය බහුලයි රසාවත් එක්ක ඉතින් මෙතන අයියා හොඳ නාළුවෙක් මම ගන්නවා දැකලා තියෙනවා මම එකතර එකතර තියෙනවා මතක මහත්තයා නිමල අයියා ඉතින් ඉස්සරහ වැඩවලට ඉතින් එයාත් නිවාඩු තියෙන විදිහට සම්බන්ධ කරගන්න අපි ඉස්සරහ සංගීතයේ ගීත ගායකයන් අල්ල ගමු වෙනනේ හරි මේ දෙන්නර මම කිව්වේ පොඩි අභියෝගයක් තියෙනවා කියලා ඒක තමයි මියුසික් නැතුව ගීත ගායනා කිරීමේ අභියෝගය බලද්දී මුලින්ම කවුද කියන්නේ දැන්තේ මියුසික් නැතුව පොඩි සින්දු කොටසක් අපි එක කොටසක් කියවන්නේ right ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා රවුදේ හඳ රවුදේ මහදේ ඔබ සැතපේ හදවත සනසන්න මට වාසනා මේ හරිද නැතිනේ ඒ කායේ මේකද ජීවිතේ අත්දැකීම් ගන්නනේ ළඟ හිටපු එක්කෙනාට වෙන්න ඇති කියන්නේ නැති. ඒ අපේ නම් ලලිතා ලලිත් කියන්නේ ලලිත් ඒක ළඟට ඉඳගෙන ඉතින් කියනවා මට වෙන්න ඇති කියන්නේ නැති. ඒක තමයි පහක් වෙයි. අද මේ කොහොමද අපි මියුසික් නැතුව මොකක්ද කියන්නේ? අයියකින් ඒක තියවලු. හරි. මුලින්ම අප්සෙට් එකක් තියෙනවා. ඔව් ගඩනවා. ඔබ කවුද ප්‍රියේ මන්දසේ රන් රසසේ ඉන්නේදී අතබෝදී බුරු දෙකිනේ සුදු බුරු දෙකිනේ සුදු ඔබ කවුද ප්‍රියේ මන්දසේ රන් රසසේ ඉන්නේදී අතබෝදී බුරු dekime sudo guru dekime sudo apa hadap ni berak mari ඒක තමයි
Nampai jangan main kepone. Kium musik network sindu kosa. Baru. Hanselwalani malani jalase Manalamnani dasunamana Sihine yahane Lakine sihine Ratuasamalak malkalanna Sitim bendulu Jadi ini music network ni ada. Lepas abang music network sindu kian ni, ritme kian network ni tersanggih itu kian ternyata dulu. මේකේ දෙකක් ගායනා කරනවා. Oh, tersanggih ආරෝග්‍ය ලැබී කියලා විශ්වාස කරනවා. ඉතින් සිරුවේ කියා අපි සියනවා. දිතුම් වතාවක් ඔබ එමතු වෙමි සෙප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න ලස්සනට සිරුවේ අහන්නනේ බලන්නේ සිංහල ගීත ගායනා කරනකොට අපි ධර්මදාස වලපොළ අන්තිමේ ගීත මතක් වුණේ ඒ මොකද හේතුව? හේතුව නම් මම දන්නේ නැහැ. නමුත් එතුමාගේ ගීතවලට මම ගොඩාක් කාලයක සිට හරියට ආස කෙරුවා. ඒ වගේම මම එතුමාගේ ගීත ග්‍රහණය කරගත්තා. සමහර විට ඒ හේතුව වෙන්න පුළුවන් එතුමාගේ ඒ අඬ මට ටිකක් වගේ මුසු වෙලා යනවා ඉතින්. එහෙම එකක් මට තේරෙන්නේ. ඉතින් අහන අය කියනකින් මේ ධර්මදාස වලපොළ මහත්මයාගේ වගේ කතාහඬ යාගේ ඒවා කියන්න. ඉතින් එහෙම කියනවා. ඔව් මම ඕක තමයි කිව්වේ උඹලන වාගීවට. ඕක තමයි මම හිතුවේ. හරි. මේ ඉතින් කටේ නිස්සයි නිවන මේක පාස් කරනවා. හරි. මේ ඉතින් මොකද හිතුවේ මේ ටික වැඩසටහනක් කරන්න මේ වැඩසටහන කියන්නේ මම යන්නේ සීගින් ස්වර්ණගී සරණේ මොකද මේ අදහස කොහොමද මේ වැඩේ දෙන්නේ මොකද මේ අකල්පයෙන් පදේ මේ කරනකොට කොහොමද සුදුමා මම අවුරුදු 24ක් විතර රුක්මනී දේවී අනුස්මරණ උත්සවය කළා. ඒ කරලා ඊට පස්සේ ගිය අවුරුද්දේ විඥානීය අන්තරවනා ඊට පස්සේ මම ඒ ප්‍රසංගේ කෙරුවේ නැහැ. ඒ වුණාට ඒ ප්‍රසංගයේදී දැන් සුදුමා උදාහරණයක් අපි ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙකුට සම්මාන ප්‍රදානයක් කරනවා. ඉතින් මට ලොකුවට ඔළුවේ තිබ්බ කරන්න බැරි වෙච්ච නිසා මේක කරන්න ඕනේ කියලා. ඔව්. එහෙනම් එතකොට මේ ඔය විදිහට කරලා තීරණය කළේ නේද? ඔව්. ඔව්. ඒකෙන් බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න කරන්න. අවසුමා. මේ ප්‍රසංගයේ වසාපාසක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව්කින් සනීපෙන් ඉඳලා කරන්න බලාපොරොත්තු වෙනවා. සහයෝගය ලැබුණොත් සනීපෙන් ඉඳියොත් කට්ටිය අසනීප වෙන බලාගෙන ඉන්නේ ඒකයි වැඩි. මේ කාලෙක ඉස්සෙල්ලා වේදිකා කට්ටිය නඟවලානේ චිත්‍රපටිවල නඟවලා තියෙනවද? ඔව් මම ඒක චිත්‍රපටියක නඟපෑවා. දෙන්නාටි ටෙලිනාට්‍ය 4ක් විතර නඟපෑවා. හතරක් විතර නඟවලා තියෙනවා. මේ පළවෙනි වතාවට තමයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන්නේ. ඔව් මම පළවෙනි වතාවට ප්‍රසංගයේ ගීත ගායනා කරා. ඔව් ඒක ඉස්සරහට එකතු වෙමු. සදා ප්‍රසංග වල ගීත ගායනා කරමු. මේ තවදයක් කියනෝනේ වේදිකා නාට්‍ය ගොඩක් ඉස්සරේ වේදිකා නාට්‍ය රංගනවා වගේ දැන් හිතානිට ඉතාම නුදුවේ අසන වේදිකා නාට්‍යයක් වේදිකාගත වෙනවා. ලලිතා අමරතුංග ලලිතකත් ඒකේ රඟපාන. කියනවා ඊගෙන පොලිස්තර. ඔව් සුවන්නේ මේ ගොඩ කාලයකට පස්සේ තමයි මට මේ chance එක හම්බුනේ. ඒකත් මේ මගේ ආදරණීය යාළුවා නුවන් අපි දෙන්න ඇත්තටම පොඩි කාලේ ඉඳන් තමයි ආශ්‍රය කරන්නේ. මම දන්නේ මම ඊයේ පෙරේදත් ඇහුවා මේ අය නුවන් කොහොමද අපි දෙන්න උණයෝනි කියලා.
ඇත්තටම දන්නේ කොහොමද මොනවද කියලාවත් ඒ කියන්නේ ඒක දන්නේ මතක නැහැ. මේ ඉතින් එයා ඇවිල්ලා තමයි ඇත්තටම මට ඒ අවස්ථාව ලැබලා දුන්නුවන්. මේ අවස්ථාව ලැබලා දුන්නේ දුවන් බොහොම ස්තුතියි මගේ යාළුවට ඇත්තටම. මම මේ දැන් නුවන්ව මට හම්බෙන්නේ දැන් අවුරුදු 20කට විතර එහාට ඇත්තේ. හැබැයි ඔය කතා කරන ඔබ ලලිතය, සිරියය, අජිත්, ලක්මාලි මේ ඔක්කොම මට හම්බෙන්නේ නුවන් කරා. නුවන්ට මේ සම්බන්ධීකරණය හදන්නේ ගොඩක් අය කලාවේ මම අඳුරගෙන තිබෙනවා. ප්‍රවීණයි නැසීගිය කලාකරුවන් ගොඩක් අය අඳුරගත මේ සියලු දෙනා අඳුනා ගන්න අවස්ථාව හදලා දුන්නේ සම්බන්ධීකරණය හැදී නුවන්. ඇත්තට මේ පැත්තේම කියනකොට මේ මට හිතෙන්නේ මමත් අපි ඒ අඳුනගෙන එයත් එක්ක මම දැන් අවුරුදු දැන් 35කට වැඩිද මම දන්නේ අඳුනගෙන මම ඒ ලෙවල් කරන කාලේ ඉඳලා මම මොනවද දන්නවා. ඉතින් එයා ඒ පැත්තෙන් හරි ඇත්තටම දක්ෂයි. මේ අපිව මේ අවස්ථාවලට යොමු කරගෙන අපිව ලං කරගෙන අපිත් එක්ක ඇත්තටම හරි සුහදව අදටත් මගේ සුහදව ඉන්න මොන්තම එකම යාළුවා නුවන්. ඔව් මේ ළඟදී මේ නාට්‍ය කිව්වේ නෑ හැබැයි. නාට්‍ය ඒක මේ හතරවරම් නාට්‍ය. ඉතින් සීතල අමුවත් වණ්ඩාගේ හතරවරම් නාට්‍ය. සෞදීයේ කවුද? 28 වෙනිදා. ඒක තියෙන්නේ 28 වෙනිදා මාර්තු 28 කොට්ටා ධර්මපාල විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබේ හැමෝටම බලන්න එන කාලෙකින් මම වේදිකාවට පාතියලා තියනවා ආයි. කොහොම හරි මේ නුවන්ගේ සින්දු වහන්න දෙවිලා මොනවද හොමයි ළඟ වියෝගේ मोरला प्रेम गीते आदरे मिहिर नेवे में तमा प्रेम लोके सैमता जीविते में तमा प्रेम लोके सैमता जीविते. कुमारी ललिता के सिंधु हने बेरी ने भी दावनी बेटने अमुद को नाने ललिता ආමද ගුණා ඒක මේ ආමද කරන්නේ තන්නේ මතුවෙලා දොලිතීමේ ප්‍රීති ජීවිතේ දලාවි දොලසීමා ප්‍රීති ජීවිතේ रात्रि काले चंद्रालोके रात्रि काले चंद्रालोके दिय से लवेवी. මොනිස්තුති දැන් අපි පරිසරයේ අවසානයේ දක්වා සිලින් ඇවිල්ලා තියෙනවා. අද දෝරවරු කාලයක් පමණයි අපිට පරිසරන් කරගෙන අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ලලිතයේ නිදිවිදි ඔක්කොම කියන්නේ මේ අදෝසි පරිසරන් එකතු වෙනත් බොහොම ස්තුතියි. චමත්කාරය කාමේ වැඩ කරන්න ශක්තිය දෙවියන්ගේ ලැබී ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ලලිතගේ කාර්ය වල විලාය ගමනක් යන දැස්සිලා ඉන්නේ වෙලාවේ අවිත් එක්ක එකතු වෙලා අල්ලාහ් සම්රාපී ඉදිරියට එකතු වුණා. රස තේවස ගායනා කළා. ස්තුතිය වල ඔබගේ කලාකටයුතු දීර්ඝ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සුදුමා. ඇත්තටම මාව මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තට මම ආදරණීය යාළුවන්වන්ට ඔබට මේ හැමෝටම ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. මොන ඉතින් අපි වර්ෂාන මේ ආදරණීය කලාකරුවන් සම්බන්ධීකරණය කරලා වැඩි හදලා අපේ උඩ වෙනසක් රැස්ද කරන ඉදිරියට බොහොම ස්තුතියි කරා. බොහොම ස්තුතියි සුදුමා. ලක්මාලි අද තමයි මාතලේ දරාවේ මේ වැඩසටහන ගෙදුවෙන්න හැමදාම මොකක් හරි වැඩසටහනක් අපි කිව්වොත් කොහොම හරි එනවා. කෙසෙල් ගෙඩි බිස්කට් අරගෙන සංග්‍රහයකට අරගෙන තමයි ලක්මාලි ආවේ. ඉතින් බොහොම ස්තුතියි ලක්මාලි අද ටික එකතු වුණාට. මම දිසතියයි ඔබට නිවන්ට
මේක ඉතින් කරදරයක් නැතුව ලෙඩක් දුකක් නැතුව ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොනිසුදී අජිත් මොනිසුදී ඔබේ කාර්යවලට වෙනතක අද දවසේ ඇවිල්ලා වැඩසටහනට එකතු වුණා. අසන ගීතේ කොටසක් ගායනා කළා. මම හිතනවා කලාවත් එකතුයි අභිනේත එකතුයි අපි වැඩසටහන සමග නිසිටි කියලා විශ්වාස කරනවා. මොනිසුදී අජිත් අභිනේත එකතු වුණා. බොහොමත් ස්තුතියි ඔබට නුවන් මතක් කරගන්න ඔබද අපිට ඉතාලි නුවන් තමයි මට එන්නේ කිව්වේ මම එන්නකම් දන්නේ නැහැ මොකක්ද කියලා. මේ කොමුණත් හොඳයි ප්‍රශ්න හොඳයි ගියා ඔබස්ටි. මොනිසුදී සිරියයි ඔයකින් කොහොමද? කාර්ය තිස්සේ අපිත් එකට එකතු වෙලා ඉන්නවා. මේ අවුරුදු ගානක් කුසල්නික වේදිකාවේදී ඔයත් මම නිතර මුල ගැහිලා තියෙනවා. ඔව්. ඉතින් අද මේ වැඩසටහනේට මට මේ ඔය හැමදේනත් එක්කම මේ සුබතාවයෙන් මේ රාජකාරී කරන්න මට ලැබුණේ මේ නුවන් විද්‍යාශ්‍රී මගේ හොඳ යාළුවා අවුරුදු 20 ගානක් තිස්සේ ඉඳලා මේ මණී දේවී උපහාර වලදී තමයි එතුමාත් එක්ක මම මේ ගායනයේ පැත්තට සහ සම්බන්ධ වුණේ. ඉතින් ඒ නිසා එදා ඉඳලා අද වෙනතුරු අපි ගීත ගායනා කරනවා ඒ හැම මොහොතකම අදත් මේ රාජකාරියේ විශේෂ ලැබිච්ච කියලා ඔබතුමාටත් මම තාම ස්තුති කරනවා. ඔබතුමා ඉන්න හැම තැනකම මම ඉන්න හැම තැනකම මාව බොහෝම අගය කරනවා. ඉතින් මමත් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සම්පත් හේතු වේවා චිර ජීවනයේ සෞභාග්‍ය සතුට සාමය ඔබට විතර දෙවේනේ. ඔබ ඇතුළු මේ අපි හමුවෙන්න ආපු සියලු දෙනාටම ඒ වාගේම ඒ ප්‍රාර්ථනාවම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනිසුදී සිරියයි එවනම් අපි මාර්තු 21 වෙනිදා ශ්‍රී ස්වාමීගේ සම්මේදී ඔබට මට මුණ ගැහෙන්න පුළුවන්. අපූර්ව ගීතාවලියක ආස්වාදයේ විදිහට සිරියාට ආරාධනා කරන අපි දෙස්සව කරනවා. බොහොම ස්තුතියි.